අපි කලින් වීඩියෝ එකකදී කරේ ස්ටුඩන්ට් කියලා ඔබ්ජෙක්ට් එකක් හදලා ඒකට data save කරපු විදිහ. දැන් අපි බලමු මේ කරපු data කොහොමද edit කරන්නේ, retrieve කරන්නේ and delete කරන්නේ කියලා. ඒකට මුලින්ම මම කරන්නේ මේ තියෙන data ටික පෙන්වන්න. ඒ කියන්නේ show කරන්න වෙනම blade file එකක් හදලා වෙනම path එකක් දීලා මේ දාලා තියෙන data අපි මුලින්ම බලමු කොහොමද show කරන්නේ කියලා. ඒකට මම අපි කලින් හදාගත්ත folder එක ඇතුළේම අලුත් file එකක් create කරනවා show.blade.php කියලා. ඒකෙන් අපි ආයෙ extend කරනවා කලින් view එක අපේ layout එකෙන් extend කරනවා. layout app එක extend කරලා මේ view එකේදී අපි section එකක් හදා ගන්නවා. content කියලා. මේ content එක ඇතුළේ තමයි මම table එකක් bootstrap table එකක් ඇතුළේ දැනට තියෙන data ටික පෙන්වන්න හදන්නේ. ඒකට මුලින්ම මේ blade file එක return කරගන්න ඕනේ. return කරගන්න මම මගේ web file එකේ URL එකක් හදා ගන්නවා student කියලා. student එකේදී student control එකට ගිහින් මම method එකක් හදනවා show කියලා. එතකොට මේ URL එකකින් ආවම මේ control එකේ show කියන method එක තමයි යන්නේ. එතකොට show method එකක් හදන්න ඕනේ මම මගේ student control එකේ. මේ show method එක ඇතුලේ මම variable එකක් create කරනවා students කියලා. ඒකට දාගන්නේ student කියන object එකකින් get කියන method එක call කරලා දැනට තියෙන ඔක්කොම rows ටික ගන්නවා. මේ get method එකෙන් වෙන්නේ දැනට තියෙන ඔක්කොම rows ටික return කරන එක. ඊට පස්සේ මම return කරන view එක එතකොට වෙන්නේ student.show මේකේ දෙවෙනි parameter එක විදිහට ඒ කියන්නේ view කියන method එකේ දෙවෙනි parameter එක විදිහට මම pass කරන array එකක් ඒක associative array එකක් මේකේ මම index එක විදිහට දෙන්නේ student මේකට සමාන value එක දෙන්නේ මේක student මෙතන variable එක තමයි pass කරන්නේ student. ඊට පස්සේ අපි මම copy කරගන්නවා දැනට bootstrap වල table එකේ code එකක් paste කරලා මට එක tr එකයි ඕන. මොකද ඒකයි loop කරන්නේ. එතකොට table header එකේ first table header එකේ headings වලට මට පළවෙනි එක වෙන්නේ id එක. ඒ කියන්නේ auto increment වෙන id එක. ඊට පස්සේ name එක address එක. අපිට තව column එකක් ඕනේ නැහැ. save කරලා බලමු මේක. හරි අපි මේක දාමු div එකක් ඇතුළට. ඊට පස්සේ අපිට ඕන මේ tr එක loop කරන්න. tr එක loop කරන්න use කරන්නේ blade වලින් දෙන for each එක. එතකොට මේ for each එකේදී වෙන්නේ normal php for each එකමයි. මෙතන at symbol එකක් කරන එක තමයි වෙන්නේ. ඊට පස්සේ අපි අපේ array එක
array එකේ තියෙන element එක. අපි දැනට array එකට ගත්තේ students කියලා. මොකද අතන variable එකේ pass කරේ ඒ නම මෙතනට ගත්තාම හරි. student එකෙන් එක student කෙනෙක්ව ගන්නවා student. මේ tr එක මම දාගන්නවා මගේ for each එක ඇතුළට. මගේ පළවෙනි row එකේ තියෙන්නේ student ගේ id එක. id මේක curly brackets 4ක් ඇතුළට දාන්න ඕන. ඊට පස්සේ student ගේ name එක, student ගේ address එක. හරි අපි මේක බලමු. හරි දැන් තියෙන ඔක්කොම ටික අපිට ලොක් කරලා දෙනවා. මෙහෙමයි normally දැනට තියෙන ඔක්කොම retrieve කරගන්නේ database එකේ තියෙන ඔක්කොම rows ටික retrieve කරගන්නේ. අපි ඊළඟට බලමු කොහොමද update කරන්නේ කියලා. දැනට මෙතනට ඔක්කොම තියෙන rows ටික ඇවිල්ලා තියෙනවා. දැන් අපි මෙතන තව column එකක් දාමු action කියලා. මොකද ඒ column එකකින් අපි edit එකටයි delete එකටයි links දෙකක් දෙමු. එතකොට select කරන මෙතන click කරොත් ඒ row එක edit වෙන්න delete වෙන්න යන්න පුළුවන් විදිහට. කරන්න මම මෙතන තව column එකක් දාගන්නවා action කියලා. ඊට පස්සේ තව td එකක් එනවා. මේකේ මුලින් edit එකට මම link එකක් දෙනවා වෙන form එකක් තව ආයි link එකකට ගිහිල්ලා එතනින් ආයි update කරන විදිහට. එතකොට edit එකට මම ඒ tag එකක් තමයි ගන්නෙ. ඒ tag එකට class එකක් දෙනවා button එකක් විදිහට පෙන්වන්න. මේ ඒ tag එක click කරාම මට යන්න ඕන URL එක තමයි localhost 800/student edit/id. මෙතන id එක dynamic. ඒකින්ද අපි මේක concatenate කරමු. student id එකත් එක්ක ඊට පස්සේ බලමු මට පෙන්වන්නේ කොහොමද කියලා. edit button එකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔක් බලුවොත් මේක මෙතන edit button එකේ localhost student edit/1 අපි දුන්නේ student id එක. ඉතින් මෙතනට ඇවිල්ලා තියෙනවා student ගේ id එක. ඒ වුණාට දැන් මේ කළා තියෙන විදිහට අපි මෙතන localhost කියලා දුන්නට අපි මේක host කරන්න යනකොට කියන්නේ actual development environment එකකදී මේක localhost නෙමෙයි වෙන්නේ. ඒ අදාළ URL එක වෙන්නේ. ඒකට ඒක ප්‍රශ්නයක් වෙනවා. එතකොට මේක මෙහෙම දාලා තියෙනවා host කරලා මේ program එක run වෙනවා නම් මේක එකින් එකට මාරු කරන්න ඕනේ. ඒකෙන්ද Laravel වල දීලා තියෙන method එකක් URL කියලා. මේකෙදි වෙන්නේ මේ localhost කියන ටික මේ method එකෙන් generate කරලා දෙනවා. ඊට පස්සේ මේකට pass කරන string variable එකෙන් ඊතුරු URL එක හදා ගන්නවා. මෙතනට ඊට පස්සේ අපි concatenate කරනවා. දැන් මේක ඕනේ නැහැ. ඒත් ඒ දෙයමයි වෙලා තියෙන්නේ. ඒ වුණාට දැන් වෙලා තියෙන්නේ මෙතන URL එක දැන් dynamic. අපි මේක host කරනකොට ආයි එකින් එකට මාරු කරන්න එහෙම කරදර වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි දැන් මේ URL එක හදමු.
මේ URL එකේ පොඩි වෙනසක් තියෙනවා. මේ URL එකේ එකින් එකට වෙනස්. මොකද ID එක එකින් එකට වෙනස් වෙනවා. එතකොට අපි බලන්න ඕනේ අපි URL එක හදනකොට ඒ එන ID එකත් බලන්න. ID එක ගන්න. එතකොට මම තව URL එකක් හදනවා. student edit curly braces ඇතුලේ අපි පාස් කරන්න ඕන variable curly braces ඇතුලේ අපි දානවා මෙතන මේ අපි පාස් කරන්නේ variable එකක් කියලා. එතකොට මේ variable එක අල්ල ගන්න පුළුවන් මේ method එකට. මෙතන වෙනස් කරමු edit කියලා. එතකොට edit method එකේ parameter එකක් තියෙනවා id කියලා. ඒක අල්ල ගන්න මෙතන URL එකේ එන id එකෙන්. එතකොට අපි තව method එකක් ලියන්න ඕන. edit කියලා. එතකොට edit method එකේ parameter එකක් තියෙනවා id කියලා. ඒ parameter එක බලාගෙන තමයි අපි student object එක හොයාගන්නේ. ඒ කියන්නේ row එක හොයාගන්නේ මොකක්ද කියලා. එතකොට අපි student equal student find කියලා method එකක් තියෙනවා. ඒ find method එකට id එක pass කරාම මෙතනින් වෙන්නේ find method එකෙන් වෙන්නේ ඒ අදාළ row එක return කරන එක. ඊට පස්සේ අපි view එකක් return කරනවා. student ඇතුලේ මම තාම view එක හදලා නැහැ. edit කියලා අපි ගමුකෝ. edit එකේ මම pass කරනවා edit එකට student අපි edit blade එක හදමු. ඒකත් අපි extend කරමු. extend කරලා content එක ඇතුළට දාන්න. ඊට පස්සේ මම මේ create form එකේම තියෙන form එකම ගන්නවා. මොකද මේකම තමයි වෙනසක් නැහැ. පොඩි වෙනසක් වෙනවා form model එක අපි use කරන මේ form helper එක වෙනස් වෙනවා open වෙනුවට model කියලා. ඊට පස්සේ මෙතන මේ array එකට අමතරව අපිට pass කරන්න පුළුවන් අපේ එන student කියන object එක. මෙතන URL එක විදිහට මම ගන්නවා /update කියලා. අපි මේක තාම හදලා නැහැ. අපි ඉස්සරහට හදමු. හරි. ඊට පස්සේ මෙතන වෙනස් කරන්න දෙයක් නැහැ. මේ ටිකම තමයි. මෙතන මේ model එකෙන් අපි හරි. ඊට පස්සේ අපි මේක view කරමු. මම මේකට path එකක් හදුවා. හරි. හරි. මෙතන දැන් ඔයගොල්ලන්ට පේනවද මේ text boxes ඔක්කොම fill වෙලා තියෙනවා. අපි කලින් එකට ගියොත් දැන් මේ තියෙන data තමයි මෙතනට වැටලා තියෙන්නේ. අපි edit එකට ගියොත් ඉතින් මේ data ඇවිල්ලා තියෙන්නේ මොකද අපි form model එකෙන් ගත්ත හින්දා. model එකක් නැතුව අපි කෙලින්ම raw html ලියනවා නම් ඔයගොල්ලන්ට input එකක් හදලා මෙතන value එක විදිහට අර එන student ගේ එකින් එකට name කියලා දෙන්න ඕන. මේක කරන්න අවශ්‍ය නැහැ form model එකකින් කරා. මෙයා කෙලින්ම මෙතන තියෙන name එකට match කරගන්නවා අපි pass කරන array එක. එතකොට කෙලින්ම වෙන්නේ මේ form එක fill වෙලා තමයි එන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ data update කරන්න pass කරන්න. අපි URL එක දුන්නේ student update කියලා. අපි මේකට URL එකක් හදාගමු. student update එන්නේ post එකේ යන්න ඕන update කියන method එකට. හරි. ඊට පස්සේ අපි හදන්න ඕනේ method එක
අපි දැන් මේ අප්ඩේට් කියලා මෙතනට ගෙනාම අපි කලින් කළා වගේ ස්ටෝර් එකේදී රික්වෙස්ට් මෙතඩ් එක පාස් කරා වගේ මෙතනදිත් ඒ දේම කරන්න ඕන. මොකද ඒ data එක අල්ලගන්නේ එහෙම නිසා. අප්ඩේට් එකේදී ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ස්ටෝර් එකේ වෙන දේම තමයි වෙන්නේ. හැබැයි වෙන්නේ අර පාස් කරන ස්ටුඩන්ට් ID එකට අනුව තමයි අප්ඩේට් එක වෙන්නේ. ඒකට අපි කරන්න ඕන මෙතන තව පැරාමීටරයක් පාස් කරමු අපි ID එක ගන්න and අපි පොඩ්ඩක් URL එක වෙනස් කරමු ID එක පාස් කරන්න. මේ වගේම අපේ edit label එකට ගිහිල්ලා මෙතන /student ID. එතකොට අපි ෆෝම් එකට ගියොත් ෆෝම් එක රිෆ්‍රෙෂ් කරලා source එක බලුවා. මේ තියෙන්නේ අපි අප්ඩේට් එකත් එක්ක ID එක පාස් කරනවා. ඒ ID එක අපි මෙතනදී අල්ල ගන්නවා. මෙතන පැරාමීටර්ස් දෙකක් එන එකක් රික්වෙස්ට් එක අනිත් එක ID එක. එතකොට ID එක බලලා තමයි අපි ස්ටුඩන්ට් ඔබ්ජෙක්ට් එක හදාගන්නේ. ඒකට කරන්න ඕන ස්ටුඩන්ට් ඔබ්ජෙක්ට් එකකින් අපි කලින් කරා වගේම edit එකේදී find method එකට පාස් කරනවා ID එක. ඊට පස්සේ normal විදිහටම අර request එකේ name එක address එක ඊට පස්සේ save කරනවා. මේකම return කරනවා මගේ return කරනවා redirect student බලමු වැඩ කරනවාද කියලා. හරි වැඩ කරනවා. ඒ කියන්නේ මෙතනදී අප්ඩේට් එක වෙලා තියෙන්නේ අප්ඩේට් එක වුණ හින්දා තමයි මම ස්ටුඩන්ට් කියන මගේ ඉන්ඩෙක්ස් පේජ් එකට ඒ කියන්නේ දැනට තියෙන ඔක්කොම රෝස් පෙන්වන පේජ් එක රීඩරෙක්ට් කරනවා. අපි ඊළඟට බලමු delete එක කරන්න කොහොමද කියලා. මම මෙතනටම delete බටන් එකක් දානවා. show එකට ගියාම දැන් මම පොඩි වෙනසක් කරනවා. මම ෆෝම් එකක් අරිනවා ෆෝම් සබ්මිෂන් එකකින් මම ID එක පාස් කරලා ඊට පස්සේ delete කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම මෙතන ෆෝම් එකක් අරිනවා ෆෝම් help එකකින් URL එක දෙමු student /delete / concatenate කරනවා මම student ID එක ඊට පස්සේ මම දෙනවා method එක delete කියලා මම දෙනවා. ඊට පස්සේ මම ෆෝම් එක වහනවා. මේ ෆෝම් එකේ මම බටන් එකක් දානවා. ක්ලාස් එකක් දෙනවා මම බටන් එකක් විදිහට පෙන්වන්න ඕන බටන් btn danger අපි බලුවොත් මෙතන delete බටන් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි කරන්න ඕන මේකට ආයිමත් කලින් වගේම URL එකක් හදලා ආයි student control එකේ ආයි method එකට පාස් කරනවා. මෙතන මම පොඩි වෙනසක් කරා මම method එක මාරු කරලා delete වලට.
මේකදි වෙන්නේ අපි මෙතන පාස් කරන post get වෙනකොට තව පුළුවන් delete කියලා method එකක් ලියන්න. එතකොට මට අර එන request හරියට manage කරගන්න පුළුවන් මොන request එකෙන් මොකක්ද එන්නේ කියලා. normally අපි මම දැන් ඉස්සරහට මේක සම්පූර්ණ CRUD එකම plugin එකකින් පෙන්නන්නේ. ඒකෙදි වෙන්නේ මෙතන post එකේදී නෙමෙයි update එක යන්නේ. එක්කෝ put නැත්නම් patch කියලා method එකකට තමයි method එකට තමයි මේ request එක යන්නේ. URL එක. මම දැනට use කරේ post එක. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක Laravel use කරන්නේ අර data එක හරියට redirect කරගන්න. දැනට මම මෙතන use කරනවා router delete. මෙතන අපි දැම්මේ URL එක student delete parameter pass වෙනවා id කියලා කලින් වගේමයි. student control එකට තමයි යන්නේ. student control එකේ delete කියන method එකට. ඊපස්සේ මම මෙතන හදනවා function එකක් delete කියලා. මෙතනදී මට request එක අවශ්‍ය වෙන්නේ නැහැ. මට අවශ්‍ය වෙන්නේ id එක විතරයි. මේ delete method එක ඇතුලේ මම හදාගන්නවා student object එකකින් destroy කියන method එක call කරනවා. ඒ call කරන method එකට මම pass කරන main id එක. මේකෙන් වෙන්නේ මේ අදාළ row එක මේ id එක තියෙන row එක delete වෙන එක. ඊට පස්සේ මම redirect කරනවා මගේ ස්ටුඩන්ට් ගාවට. හරි. දැන් delete කරාම ඒ අදාළ row එක delete වෙනවා. අපිට පුළුවන් මෙතනම add button එකක් දාලා add එක click කරාම යන විදිහට හදන්න. add එක click කරාම student කෙනෙක් add කරන්න පුළුවන් මේ විදිහට. retype කරාම මෙතන අපි ඒ tag එක URL method එක ඇතුළට pass කරමු. අපේ create කරන්න ඕනේ යන්න URL එක /create add අපි button කියලා class එකක් දෙමු. button class එකේ තියෙනවා info කියලා. info class එක දුන්නාම මේ button එක නිල් වෙනවා. නිල් පාට button එකක් වැටෙනවා. refresh කරොත් add button එක නිල් පාටයි. ඒක click කරාම මේක method එක ගන්නදී. හරි. මේක add click කරාම අපේ add වලට යනවා. එතනින් දෙන්න පුළුවන් submit. මම redirect කරලා තියෙන login එක. මේ login එකට නැතුව redirect එක දෙමු paste එකට. ඉතින් අපි දැන් create කරපු එක මෙතනින් add දුන්නාම submit edit delete. මේ වීඩියෝ එකෙන් CRUD operation complete වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේ ඔක්කොම operation එක plugin එකක් install කරලා පොඩි command එකකින් කොහොමද generate කරගන්නේ කියලා. මේ වීඩියෝ එක හොඳ නම් මේකට like කරන්න, share කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් comment මම අනිවාර්යෙන් ඒකට reply කරනවා. ඔයගොල්ලෝගේ අනිත් යාළුවන්ටත් මේක අනිවාර්යෙන් share කරන්න. channel එක subscribe කරන්න. මොකද මම හිතන්නේ මම එකපාර videos 3ක් වගේ release කරන්න ඉන්නේ.
මේ පළවෙනි වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙනවා.